අද ඔබ මේ එක්ව සිටින්නේ නිරෝගී ජීවිතයක් ගත කරමු යන රචනාව බැලීමටයි. එසේනම් අපි දැන් එම රචනාව බලමු. ආරෝග්‍ය පරමා ලාභා සන්තුෂ්ටි පරමන් ධනං නිරෝගීකම උතුම් වේ. එය දේශනා කරන ලද්දේ අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. අන් සැමටම වඩා නිරෝගීකම උතුම් බව අප සැමදා තේරුම් ගත යුතුය. සැමදා සතුටින් ජීවත්වීමට නිරෝගී බව මහෝපකාරී වේ. අප ජීවත්ව සිටීමට ප්‍රධාන අංග 3ක් අපට අවශ්‍ය වේ. ඒ අංග 3 අපට නොමැති වුවහොත් නිරෝගී ජීවිතයක් ගත කළ නොහැකිය. එම අංග වනුයේ ජලය, වාතය හා ආහාරයි. මීට අමතරව තව අංග ඇත. ව්‍යායාම, පිරිසිදුකම හා සෞඛ්‍ය පුරුදුයි. මේවා අප සිදු කළේ නැත්නම් අපට විවිධ රෝගාබාධ වලට මුහුණ දීමට සිදුවනු ඇත. අපහට රෝගාබාධ සෑදුණු විට තමාටත් සැසු අයටත් දුකක් පමණි. මෙම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇත. යහපත් සෞඛ්‍ය පුරුදු කිහිපයක් වන්නේ කෑමට පෙර දෑත් සේදීම, දිනකට දෙවරක් දත් මැදීම හා දිනපතා නෑම, නියපොතු හා කොණ්ඩය කපා පිරිසිදු වී සිටීම අප සිදු කළ යුතුය. අපගේ අනාගතය තීරණය වන්නේ නිරෝගීකම තුළය. මෙවැනි තවත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ඊට පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකට ක්ලික් කරන්න. එසේනම් අදට මේ වීඩියෝව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.